ආයිබෝන් කියලා පිළිගන්නවා ස්ටඩි ටිප් CMR YouTube නාලිකාව හරහා අරගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දි 2026 අධ්‍යයන වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති විද්‍යාලය සඳහා ආයුධ පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්ධව තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැම්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් වීඩියෝ සම්බන්ධව අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. Study tips with CMR. මුලින්ම මම මේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ප්‍රවේශය සඳහා පවත්වන විභාගයට අදාළව නිකුත් කරපු ගැසට් පත්‍රයේ තියෙන විශේෂ කරුණු ගැන කතා කළා. ඊට පස්සේ මේ සඳහා ඔන්ලයින් ආයුධ පත්‍ර යොමු කරන ආකාරය ගැන කතා කරන්න. මුලින්ම ඔයගොල්ලන් මේ ගැසට් පත්‍රය බලා ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ 2026 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන තරඟ විභාග වෙනුවෙන් සුදුසුකම්ලත් ආයුධ කරුවන්ගේ මාර්ගගත ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආයුධ පත් කැඳවනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන් donate.lk වෙබ් අඩවියෙන් තමයි මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරන්න තියෙන්නේ. අවසාන දවස 2025 අප්‍රේල් 16 වෙනිදා. මීට කලින් ඔයගොල්ලෝ ආයුධ පත්‍ර යොමු කරන්න ඕනේ. ඒ වගේම ඇතුළත් වීමේ සුදුසුකම් ගැන කතා කරොත් ඔයගොල්ලෝ ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම ආයුධ පත්‍ර ඉල්ලුම් කරන අවස්ථාවේ අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. නැත්නම් ඒ සමගාමී වෙනත් එක්සෑම් එකක් සමත් වෙලා තියෙන්න ඕනේ. උදාහරණයක් විදිහට එක්සස් රාජධානිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ එකවර සම්මාන සාමාර්ථ දෙකක් සහ එක් සාමාන්‍ය සාමාර්ථය සහිතව සමත් විය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඔයා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී හෝ ජාතික අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක්ද සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක්ද ලබාගෙන තියෙන්න ඕනේ. කියනවා සිංහල මීඩියම් කෙනෙක් නම් සිංහල වලට 100ක් තියෙන්න ඕනේ. තමිල් මීඩියම් කෙනෙක් නම් තමිල් වලට 100ක් තියෙන්න ඕනේ. ඒ දෙකත් එක්කම ඉංග්‍රීසි වලට අනිවාර්යෙන්ම මොන ලැන්ග්වේජ් එකකින් ලියවත් ඉංග්‍රීසි වලට 100ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ වාගේ මාධ්‍ය භාෂාවට 100ක් තියෙන්න ඕනේ. මේ සුදුසුකම් දෙක ඕලෙවල් විභාගයේදී සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අපොසුසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම මේ නීති විද්‍යාලයේ කියන එකට ඇතුළත් වෙන එක ඉතාමත් තරඟකාරී. මොකද ඇප්ලිකේෂන් විශාල ප්‍රමාණයක් දානවා. මොකද ශ්‍රී ලංකාව තුල තියෙන හොඳම ස්ථානයක් තමයි නීති විද්‍යාලය කියන්නේ. නීතිඥ වෘත්තියට පිවිසෙන්න බලාපොරොත්තු වෙන අයට. ඒ නිසා මේකේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ගොඩක් තරඟකාරී. ඔයගොල්ලන් මේ එන්ට්‍රන්ස් එක්සෑම් එක ගැන තොරතුරු දැන ගැනීමට සහ මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට නිවැරදි ආකාරයෙන් සූදානම් වෙන්න අපි මේ වෙද්දි WhatsApp group එකක් හදලා තියෙනවා. group එකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලෝ ඒ link එකෙන් group එකට join වෙලා ඒ පිළිබඳව අමතර දැනුම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම papers ගැන කතා කරොත් papers 4ක් තියෙනවා. සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය, සිංහල හෝ දෙමළ භාෂාව පිළිබඳ ප්‍රවීණතාවය. මේ හැම එකකටම ලකුණු 40න් තමයි දෙන්නේ. ඒ වගේම සාමාන්‍ය දැනුම සහ සාමාන්‍ය බුද්ධියට කාලේ පැය 1 බැගින් තියෙන්නේ. ඒ වගේම භාෂා හැකියාව සඳහා පැය එකමාරක papers දෙකක් තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ papers 4ම සමත් වෙන්න ඕනේ. ඒ වගේම මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔයා මේ එක paper එකකට හරි 140කට වඩා ලකුණු ගන්න බැරි වුණොත් ඔයාව මේ සඳහා සලකා බලන්නේ නැහැ කියලා. සුදුසුකම් නොලබයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ හොඳින් සූදානම් වෙන්න ඕනේ මේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට. විභාග ගාස්තු ගැන කතා කරොත් ඔයගොල්ලෝ රුපියල් 1200ක මුදලක් ගෙවන්න ඕනේ ඕනෑම ATM කාඩ් එකකින් හරි ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඒ වගේම ඔන්ලයින් බැංකු ක්‍රමය ඔස්සේ හෝ ලංකා බැංකු ශාඛාවක් මගින් ඔයගොල්ලන්ට මේ පේමන්ට් එක කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඉහත ක්‍රම මගින් ගෙවෙන සුදු කරන ආකාරය පිළිබඳ උපදෙස් විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ විභාග අදාළ තාක්ෂණික උපදෙස් යටතේ පළ කර ඇත කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා නීති විද්‍යාල ගාස්තුව වෙන රුපියල් 12000ක මුදල හැටන් නැෂනල් බැංකුවේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව නමින් ඇති ගිණුම් අංක 0.630යි 200යි 833යි 02 කියන account number එකට ඔයගොල්ලෝ යොමු කරන්න ඕනේ. කියන්නේ exam fee එක 1200ට අමතරව නීති විද්‍යාල ගාස්තුව රුපියල් 12000කුත් ඔයගොල්ලෝ ගෙවීම අනිවාර්යයි. මේ සඳහා ආයතන පත්‍රය යොමු කරනවා නම් ඒක ගැසට් පත්‍රයේ විශේෂයෙන්ම දක්වලා තියෙනවා. ඒ වගේම අදාළ රිසිට් පත මෙතන ඊමේල් එකක් දාලා තියෙනවා entrance@slcac.lk කියන ඊමේල් එකට යොමු කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ payment එක කරාට පස්සේ මේ ඊමේල් එකටත් ඔයා ඒ ගත්ත රිසිට් පත යොමු කරන්න ඕනේ. කියන්නේ ඔයා මේ සඳහා ආයුධ පත්‍ර යොමු කරනවා නම් ආසන්න වශයෙන් ඔයාට 13200ක් වගේ මුදලක් වියදම් වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ
එන්ට්‍රන්ස් එක්සෑම් එකට හොඳටම සූදානම් වෙන්න. මොකද මෙච්චර මුදලක් වියදම් කළා ඔයා මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කළා. පාට එන්ට්‍රන්ස් එක්සෑම් එක පාස් වෙන්න බැරි වුණොත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැති හින්දා. ඒ නිසා ඒ අදාළ දැනුම ලබා ගන්න ඔයගොල්ලෝ අර WhatsApp group එකකටත් එකතු වෙන්න. මෙතන සඳහන් කරලා තියෙනවා විභාග ප්‍රවේශ පත්‍ර. ආයුධම් පත්‍ර යොමු කරන අවසාන දිනයෙන් පසු මාර්ගගතව යොමු කරන ලද සියලුම ආයුධම්කරුවන්ට තොරතුරු ඇතුළත් කිරීමේ මෘදු පිටපතක් ශ්‍රී ලංකා නීති විද්‍යාලය වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් යොමු කරනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. නීති විද්‍යාලය විසින් අනුමත කරනු ලබන ආයුධම්කරුවන් වෙත පමණක් විභාග ප්‍රවේශ පත්‍ර යොමු කරනු ලැබේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මොනවා හරි සුදුසුකමක් සම්පූර්ණ කරේ නැත්නම් ඔයාට ඇඩ්මිෂන් එක එන්නේ නැහැ කියලා තමයි එතන සරලවම සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම කිසිම වෙලාවක ව්‍යාජ තොරතුරු මේ සඳහා ඇතුළත් කරන්න එපා කියලා සඳහන් කරලා තියෙනවා. අපි දැන් බලමු මේ සඳහා කොහොමද ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන්න කියලා. ඔයගොල්ලෝ මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනා නම් මුලින්ම Google එකේ සර්ච් කරගෙන ඉන්න ඕනේ www.donates.lk කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා online applications EB exams කියලා. ඒකට තමයි ඔයගොල්ලෝ ක්ලික් කරන්න ඕනේ. මෙතනින් ඔයගොල්ලන්ට මේකේ application calling system එක බලා ගන්න පුළුවන්. මුලින්ම apply for exams, continue after payment, edit and submit කියන එකේ යටතේ තමයි මේකේ process එක සම්පූර්ණ වෙන්නේ. exam සඳහා ආයුධම් පත්‍ර යොමු කරනවා නම් ඔයගොල්ලෝ මේ apply for exams කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. government හැම exam එකකටම වගේ මේ විදිහට තමයි apply කරන්න තියෙන්නේ. ඔයගොල්ලන් මෙතන බලා ගන්න පුළුවන් ගැසට්ලා තියෙන අනිකුත් exams ඒ වගේම මෙතන යටම බලා ගන්න පුළුවන් application for Sri Lanka Law College කියන එක. මෙතනින් ඔයගොල්ලෝ apply කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට මේ යටතේ ඉදිරියට යෑමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ මේකේ account එකක් හදා ගන්න ඕනේ. account එක හදාගෙන ඉද්දි මෙතන වාගේ NIC number එක දෙන්න ඕනේ. ඒ වගේම වාගේ mobile number එක දෙන්න ඕනේ. ඒ වගේම වාගේ email address එක දෙන්න ඕනේ. මේ email address එක සහ mobile number එක ඔයා භාවිතා කරන දෙකක් දෙන්න. මොකද OTP code එකක් එනවා ඔයාට. ඒ OTP code එක ගහලා verify කරගත්තට පස්සේ තමයි මේකේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයා account එකට log වුණාට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් මුලින්ම අහලා තියෙනවා ඔයා විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක්ද කියලා. එතනට ඔයා no කියන එක තමයි දාන්න ඕනේ. ඔයා මොකක් හරි විශේෂ අවශ්‍යතා සහිත කෙනෙක් නම් yes දාලා ඒකට හේතුව මෙතන සඳහන් කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ personal information ඊළඟට fill කරන්න තියෙනවා. ඔයාගේ title එක දාන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ full name එක දාන්න තියෙනවා capital letters වලින්. ඒ වගේම ඔයාගේ address එක දාන්න තියෙනවා capital letters වලින්. ඒ වගේම ඔයාගේ contact number එක දාන්න තියෙනවා. ඒ වගේම තවත් contact number එකක් අහලා තියෙනවා. ඊට අමතරව email address එක තියෙනවා. මේ email සහ contact number එක නිවැරදි මේවා දාන්න. මොකද ඉදිරි දැනුම් දීම ඔයගොල්ලන් කරන්නේ mobile number එකට හෝ email address එකට. ඊළඟට ඔයාගේ gender එක මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ date of birth එක මෙතන add කරගන්න ඕනේ. ඊළඟට ඔයා ශ්‍රී ලාංකික පුරවැසියෙක්ද කියලා අහලා තියෙනවා. ඒකට ඔයා yes කියන එක දාගන්න ඕනේ. ඒ වගේම මෙතන ඔයාගේ වයස calculate වෙනවා. ඔයා අවුරුදු 17ට වැඩි වෙන්න ඕනේ. ඊළඟට ඔයාගේ education qualifications අහලා තියෙනවා. OLL වල ඉංග්‍රීසි වලට C pass එකක් තියනවාද කියලා ඒ ටික ඔයා fill කරගන්න ඕනේ. ඔයාගේ exam එක සහ ඔයාගේ year එක සහ ඔයාගේ index number එක මෙතන දාගන්න ඕනේ. ඊට අමතරව සිංහල හෝ දෙමළ භාෂාවට ඔයාලට C pass එකක් තියනවාද කියලා අහලා තියෙනවා. ඒකටත් yes දාලා ඒ අදාළ විස්තර ටික fill කරගන්න ඕනේ. year එක, index number එක, ඒ දේවල් තමයි ඔයාලට fill කරගන්න තියෙන්නේ. ඊළඟට ඔයාගේ අපොස සස්පෙළ විභාග ප්‍රතිඵල තමයි මෙතන ඇතුළත් කරගන්න තියෙන්නේ. මෙතන අහලා තියෙනවා ඔයා qualification එක මොනවද කියලා. එක්ක ඔයා A level නම් A level select කරගන්න ඕනේ. නැත්නම් මෙතන තියෙනවා international ඔයා මොකක් හරි exam එකක් කරලා තියෙනවනේ ඒක මෙතන select කරගන්න ඕනේ. මම මෙතන A level කියන එක select කරගන්නවා. ඊළඟට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාගේ index number එක දාන්න ඕනේ. ඒ වගේ තොරතුරු ටිකක් තමයි මෙතන ඇතුළත් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ exam medium එක මෙතන select කරගන්න ඕනේ. ඊට පස්සේ අහලා තියෙනවා ඔයා මේ වෙද්දි මොනවා හරි දෙයකට වැරදි කරු වෙලා තියෙනවද කියලා. එහෙනම් වැරදි කරු වෙලා තියෙනවා නම් ඔයා yes කියලා දාලා ඒ හේතුව දාන්න ඕනේ. ඒ වගේම මෙතන ඔයා රුපියල් 12000ක මුදලක් නීති විද්‍යාල ප්‍රවේශය සඳහා නීති විද්‍යාල ගාස්තුව. මම කලින් ගැසට් එකේදී කිව්වා ගෙවන්න ඕනේ account number එක මෙතනක් දාලා තියෙනවා. ඒකට ගෙවලා ඔයා මෙතන payment slip එක upload කරගන්න ඕනේ. ඒ විදිහට තමයි මේකේ application එක තියෙන්නේ. ඉතාමත් සරල application එකක්. මෙතන ඔයාගේ signature එක දාන්න තියෙනවා. ඒ වගේ ඉතාමත් සරල application එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන් මේ ඔක්කොම fill කරගත්තට පස්සේ මෙතනින් save කරන්න පුළුවන්. ඊට පස්සේ submit this application එකෙන් submit කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලා edit application ගිහලා මොනවා හරි වැරද්දක් තිබ්බොත් ඒක edit කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට තමයි මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්නේ. අපි නීති විද්‍යාලය ගැන වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝස් බලලා අයිඩියා එකක් ගන්න. නීති විද්‍යාලය හරහා කොහොමද ඔයගොල්ලෝ නීතිඥවරයෙක් වෙන්නේ සහ ඉගෙන ගන්න තියෙන කාලය පිළිබඳවත් අපි දැනුවත් කරලා තියෙනවා. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.